මෙම වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට උපකාරී වූවා නම් ලයික් බටන් එක ක්ලික් කරන්න. අපගේ නවතම තාක්ෂණික වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට සහ දැනුම වර්ධනයට පහළ ඇති subscribe බටන් එක සහ බෙල් ලකුණ ක්ලික් කරන්න. අපි මේ නීඩල් එක දෙපැත්ත බැලන්ස් කරන එක zigzag පැටර්න් එකේදී මේ දෙපැත්ත බැලන්ස් කරන එක පෙන්වන්නයි අපි ඔබට දැන් මේ සූදානම් වන්නේ. අපි මේක zigzag පොසිෂන් එකේ තියන්න ඕනේ B කියන ස්ථානේ. ඒ වගේම මේක දුරම තැනට ගෙනල්ලා අපි බලනවා දැන් ඔබට පේනවා මේක zigzag ආකාරයට වැඩ කරනද මේ දකුණු පැත්ත නිසි තැන නෙමෙයි තියෙන්නේ, ගොඩක් අඩුවෙන් තියෙන්නේ. අපි මේක දැන් වැඩි කරන්න ඕනේ. එහෙමනම් අපි කොතනින්ද මේක කරන්නේ? අපිට පුළුවන් මෙන්න මේ ස්ථානයේ තියෙන ඇණයක් අපි මේ ඇණය බුරුල් කරලා මෙන්න මේ ඇඩ්ජස්ට්මන්ට් එකෙන් අපි ඒක අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. ඔබට පෙනෙයි දැන් මේක කරකවනකොට මේ නීඩල් බාර් එක චලනය වෙනවා. ඒ නිසා අපි මේක දකුණු පැත්තට කරකවලා අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි හදාගෙන මේ ඇණෙන් නැවත තද කරන්න ඕන. ඔන්න ඔය ආකාරයට තමයි අපි ඒ අඩු පැත්ත නිවැරදි කරලා සකස් කරගත්තේ දෙපැත්තට. දැන් බලමු. ඔබට පෙනෙයි zigzag වීමේදී වම් පැත්තටත් දකුණු පැත්තටත් මේක නිවැරදිව ගමන් කරන ආකාරය.